මිලාන අවුරුදු කීයද? අවුරුදු 22ක්. අවුරුදු 22කින් පස්සේ පළවෙනි ව්‍යාපාරයේ තියෙන රෙස්ටොරන්ට් එකක් ඕපන් කරනවා. එන හීනයක්. ඒ කියන්නේ ගොඩ කාලෙක ඉඳන් දෙච්ච හීනයක්. ලංකාවෙත් රෙස්ටොරන්ට් එකක් කරා. රෙස්ටොරන්ට් එකත් එක්කම මේක පැවැත්ම ක්ලබ් චීට් එක තියෙනවා. ඒ ක්ලබ් මේකත් ඉස්සරහට ගෙනියන දෙකම එකට කරනවා. දෙකම මට ඕනේ මේ නවම තව තැන්වල දකින්න. මේකේ අපේ යුනිෆෝම් එක උනත් වෙනස්. ඉන්වෙස්ට් කරලා දෙලා ලොකු ගාණක්. ඒ ගන්න ඊට අමතරව අපි වියදම් කරන්න දෙනවා තව ඒ වගේ දෙගුණයක්. මිලාන වලට හොඳ දෙයක්. ඒ කියන්නේ වෙනසක් එක්ක දෙන්නම ලොකු රිස්ක් එකක් ගන්නවා. මම අවුරුදු 10ක් වැඩ කරපු තැනින් අයින්. මෙයා අයින් වෙලා මාව විශ්වාස කරලා ආවේ. මෙයා මාව විශ්වාස කරනවා මේක රට ගැහුවේ. මම හදලා තියෙන විදිහට මගේ ලයිසන් එකේ තියෙන පාන්දර 3 වෙනකම්. මම කරන්න හේතුව මම උඩ ගෙදරක හිටියනම් මට තියෙන කරදරේ පාන්දර 3 වෙනකම්. නීති අනුකූලව තමයි හැමදේම. මේකේ කිසිම දෙයක්. ඒ කියන්නේ මම 12ට වහනවා 12ට වහනවා. මෙතන 100ක් බලන් හිටියත් කරන්න දෙයක් නැහැ. මොකද අපි රජයට රට රෙස්පෙක්ට් කරුවොත් තමයි අපිටත් දෙයක් කරගන්න පුළුවන්. නේද? කින්න මන්ද විස්තර ටිකක් කියන්න වගේ නම. මගේ නම අමිල යාපා. ඉස්සල්ලාම පටන් ගත්තේ කුක් කෙනෙක් විදියට. ඊට පස්සේ අවුරුදු 7ක් ඉතාලියන් රෙස්ටොරන්ට් එකක වැඩ කරා. අවුරුදු 2ක් වැඩ කරා කුක් කෙනෙක් විදියට. අවුරුදු 5ක් වැඩ කරා චෙෆ් කෙනෙක් විදියට. ඊට පස්සේ කාසා මිලාන් ටීම් එකේ චෙෆ් මම. මේකේ වැඩ කරලා ඉවරලා ඒකෙන් අයින් වෙලා දැන් පබ්‍රිකා පෙදවෙනා කියලා ලොකු එකක චෙෆ්. ලොකු රෙස්ටොරන්ට් එක. මොනවා සම්බන්ධ රෙස්ටොරන්ට් එකද? පබ්‍රිකා පෙදවෙනා කියන්නේ එයාලා බියර් මෙයා කරන්නේ. ඒ කියන්නේ ප්‍රොමෝට් කරන්නේ එයාලගේම බියර් වගේ. ඒකේ ෂෙෆ් විදියට දැන් වැඩ කරනවා. දැන් ඉවරයි. අස්සියම දීලා ඉවරයි. මේ වැඩේට අත ගහන්න ඉන්න අස්සියම දුන්නා. ලංකාවෙත් රෙස්ටොරන්ට් එකක් කරා. මීගම කොල්ලෙක්. ඩොල්පින් හොටල් එකේ වැඩ කරා. මේ තැවිලි ඉතින් ගෙදරක වැඩ කරා අවුරුදු 10ක්. ඒ සිනියර්ට තමයි ගොඩක් ඉගෙනුවේ මට. කෑම වර්ග. ඒ ඉගෙන ගත්ත ටික මට රෙස්ටොරන්ට් එකකට යන්න පුළුවන් වුණා කුක් කෙනෙක් විදියට. එලිම ඒ අයුතකෝ කරන කුක් කෙනෙක් විදියට. අවුරුදු 2යි හිටියේ ෂෙෆ් වුණා. මේ ඉන්නේ මගේ මල්ලිගේ හොඳම යාළුවෙක්. ඉතින් ඔහොම ඉන්නකොට මාත් එක්ක එයාලා දැන් මගේ සහෝදරයා වගේ තමයි. ඒ කියන්නේ මම එයාව විශ්වාසයෙන්ම තමයි මේක අරින්නේ. ඒ කියන්නේ එයාගේ වගේම තමයි දැන් මේක. මේ මදුෂගේ විස්තරයත් මම කියන්නම්කෝ. මදුෂ මම අඳුරගන්නේ මොස්කෝවා චයිනීස් බොක්ස් කියන කොක්ටේල් බාර් එකේ තමයි මදුෂ මම දකින්නේ. මම යනවා එතන කොක්ටේල් එකක් බොන්න. හම්බෙල් ලංකාවේ කොල්ලෙක් ඉන්නා. හලෝ මචං වීඩියෝ එකක් ගමුද කියලා හැවුවා ගත්තා. ඔන්න බලන්න YouTube එකේ තියෙන මේ වීඩියෝ එක බාර් කොල්ලා කියලා තමයි ඉතින් දාලා තියෙන්නේ thumbnail එකට. කැමතියි ගිහලා බලන්න. ඉතින්ගේ එක්ස්පීරියන්ස් එක මෙයා රෙස්ටොරන්ට් එකේ මම බාර් කරා. බාර් එකේ අවුරුදු 10ක එකම තමයි. 2015 ඉන්න බාර් එකට ගියේ. ඒ බාර් එකට ගියේ බාර්මන් කෙනෙක් විදිහට බාර් එකට සම්බන්ධ කිසිම දෙයකට නෙමෙයි. මං ගියේ මුලින්ම බාර් එක සුද්ධ කරා. බාර් එකේ අයිතිකාරයා මේල මම නළුවා මොකද ගන්න අපිට වැඩ ගන්න නම. ඊට පස්සේ රෙස්ටොරන්ට් එක සුද්ධ කරනවා. සුද්ධ කරන පටන් ගන්න සතියක් දෙයක් ඇද්දි බොසාම ඇවිල්ලා කිව්වා මේ කොල්ලා ලාපියක් තුල දෙන්න කැමතිද මෙහෙම. ඒතර මට භාෂා වචනයක් අද්ද මාසයක් ඇද්දි වගේ අවුලන්නේ මොකද? ඔයාලට තව බංගලි කොල්ලෙක් දෙන්න. ඔයා බාර් බැක් එක කරගෙන අරය ධම්මලා ලාපියක් තියනවා. එතනින් පටන් ගත්ත ගමන් තමයි මේ අවුරුදු 10 තිස්සේ බාර් කරගෙන එන්නේ. රෙස්ටොරන්ට් එකේ මොනවද දැන් මේ වෙනස් කරමින් තියෙන්නේ මෙතන? කලින් රෙස්ටොරන්ට් එකක් තිබ්බද නැද්ද? මේක කලින් ක්ලබ් එකක් වගේ කරලා තියෙනවා. ඒක අපි දැන් මේ රෙස්ටොරන්ට් එකක් කරන්න යන්නේ. කුසිය සම්පූර්ණව අපි හදන්නේ. අපි රෙස්ටොරන්ට් එකත් එක්කම මේක පැවැත්ම ක්ලබ් චීට් මේක තියෙන්නේ. ඒ ක්ලබ් මේකත් ඉස්සරහට ගෙනියන දෙකම එකට දෙකම ඒ කියන්නේ කලින් තිබ්බ බිස්නස් එකේ තියෙන ෆ්ලෝ එකක් තියාගෙන ක්ලයන්ට් බේස් එකට හානියක් නොවෙන්න බොන්න විතරක් ආපු තැන කණ්ඩක් දීලා බොණ්ඩක් දීලා යවන්නයි ලෑස්තිය ලංකාවේ කොල්ලෝ දෙන්නේ. මගේ තියෙන ටාගට් එක තමයි මේ මගේ ලෝගෝ එක ගෙනියන්න ඉස්සරහට. මට ඕනේ මේ නවම තව තැන්වල දකින්න. ටේබල් එකේ පුටුවේ පවා අපි ගන්න ඕනේ. මේක මෙච්චරයි බඩු තියෙන්නේ. ඉන්වෙස්ට් කරලා දෙලා ලොකු ගාණක් මේ ගන්න. ඊට අමතරව අපි වියදම් කරන්න දෙනවා තව ඒ වගේ දෙගුණයක්. ඒ වියදම් කරන විදිහට මිලාන වලට හොඳ දෙයක්. ඒ කියන්නේ වෙනසක් එක්ක අපිට ඕන අර මේ ඉතාලි කට්ටියට චීන කට්ටියට කරන්න පුළුවන් නම් මේ ක්ලවුඩ් එක අල්ලන්න පුළුවන්. ඇයි අපිට වෙන්නේ? අපේ ලංකාවටත් පුළුවන් මේ වගේ හොඳ කොක්ටේල් බාර් එකක් කරලා මේ යුරෝපයේ ඒ නම ගෙනියන්න. බිස්නස් ස්ට්‍රැටජි එකෙන් ගත්තාම පාර්ට්නර් කෙනෙක් විදිහටද කොහමද යන්නේ? ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ අයියා මේ පැත්තෙන්. හැබැයි මම පාර්ට්නර් කෙනෙක් විදිහට මම තමයි හැමදේම රෙස්පොන්සිබිලිටි සාලේ රෙස්පොන්සිබිලිටි සහ ශ්‍රමයෙන් දෙන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එක අපේ ලංකාවේ කට්ටියටත් අපි කියනවා ඉතාලි කියන්නේ අපේ ලංකාවේ කෑමත් අපි අමතක කරන්නේ නැහැ. අපේ අයිඩියා එකක් තියෙනවා සිකුරාදා ඕ DJ එක සෙනසුරාදා මියුසික් වීඩියෝ එක වගේ කරන්න 10 ඉඳන් 12 වෙනකම්. 12න් පස්සේ විනාඩියක්වත් අපි කියන්නේ නැහැ. අපි ටයිම් එකකට තමයි මෙයා කරන්නේ. සල්ලි හම්බ කරන ඉතාලි නීතියත් ගරු කරගෙන අපේ බ්‍රෑන්ඩ් එකක් ඉස්සරහට ගන්න ගොඩක් දැන් ඔක්කොම බැලන්ස් කරගෙන ගියක් ගන්න බලනවා.